ospiti e scuri, amaramo Mussolini e Pavia e San Luca, tutti amavano destino, iba verso una capanna, un bicchiere tra di duri, il votava සුබ දවසක් ඕගොල්ලොන්ට. මම නිරාජ් තිසේරා රේඩියෝ වෝරා වෙනුවෙන් ආවා ඉතාලියේ මෙසීනා නගරයට. ඉතින් මේ මෙසීනා නගරය ගැන කියනවා නම් ඉතාලියේ දකුණු ප්‍රදේශයේ තමයි මේ මෙසීනා නගරය පිහිටලා තියෙන්නේ, සිසිලිය කියන දූපතේ. මේ දූපතට ළඟා වෙන්න තියෙන පහසුම ක්‍රමය තමයි විශේෂයෙන්ම උතුරු ඉතාලියේ සිට පැමිණෙන අයට මේ දූපතට ළඟා වෙන්න තියෙන පහසුම මාර්ගය තමයි වාහනයකින් ආවත්, බස් රථයකින් ආවත්, එහෙමත් නැත්නම් දුම්රියෙන් ආවත් මේ දූපතට ළඟා වීමට සිදු වෙන්නේ ඒ වාහන සහ එහෙමත් නැත්නම් වාහනයක් රහිතව ආවත් මෙන්න මේ කියන නැව් මාර්ගයෙන් දුම්රිය පවා මේ නැවට ඇතුළු කරලා නව මාර්ගයෙන් මේ සිසිලි දූපතට රැගෙන එනවා. විවිධාකාර නැව් කීපයක් තියෙනවා. දුම්රිය හෝ වාහනයක් රහිත වෙන කට්ටියට එන්නේ එක නැවකුත්, වාහන වලින් එන අයට තව නැවකුත් වගේ යම් යම් කාණ්ඩ ගත කරපු නැව් කීපයක් තියෙනවා. ඇත්තටම උතුරු ඉතාලියේ ඉන්න අයට තියෙන අත්දැකීම් සහ ඒ තියෙන පරිසරය, ඒ තියෙන දේශගුණය, මේ සියලුම දේ ගැන සසඳලා බලනකොට දකුණු ඉතාලියේ තියෙන සියලුම දේවල් යම් කිසි ප්‍රමාණයකට උතුරු ඉතාලියට සාපේක්ෂව යම් වෙනසක් පෙන්눔 කරනවා. මෙහි ජීවත් වන මිනිසුන්ගේ ජීවන රටාව පවා යම් කිසි වෙනසක් අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම මම පැමිණියේ උතුරු ඉතාලියේ මිලානෝ, බෙර්ගමුව, බ්‍රේෂියා කියන නගරවල ජීවත් වෙච්ච ඒ අත්දැකීමුත් එක්ක ඒ මගේ ලැබපු පුද්ගලික අත්දැකීම් එක්ක සසඳලා බලනකොට මේ දකුණු ඉතාලියේ සුන්දර වූ පරිසරයත් දේශගුණයත් එක්කම ජන රටාව, ආහාර පානවල මේ හැම එකකම යම් කිසි වෙනස් වූ ආකාරයක්, රටාවක් දැක ගන්නට, විඳ ගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම මේ මෙසීනා එහෙමත් නැත්නම් සිසිලි දූපතට පැමිණෙන මේ ගමනේදී ඒ ලබාගත හැකි අත්දැකීම විශේෂයෙන්ම කුඩා දරුවන්ට මහත් පිටුවහලක් අත්දැකීමක් තමන්ගේ ජීවිතයට ලබන්න පුළුවන්. ඒ වගේම මෙහි පැමිණ නැති මුහුද කියන්නේ ඉතාලියේ උතුරු ප්‍රදේශයේ අයට ආගන්තුක දෙයක්. විශේෂයෙන්ම ඉතාලි ජාතිකයන්ට සමර් එකට එහෙමත් නැත්නම් රස්නේ කාලෙට එයාලා බොහොම ආස කරන අත්දැකීමක් ලබා ගැනීමට උත්සාහ කරන, ඒ වගේම විඳින්න උත්සාහ කරන ඒ රසය ලබා ගැනීමට තියෙන හොඳම නගරයක්, ප්‍රදේශයක් තමයි මේ මෙසීනා නගරය. ඉතින් මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා ජීවිතයේ සතුට සොයා යන ගමනේදී මෙසීනා නගරයට එහෙමත් නැත්නම් සිසිලි දූපතට කෙනෙක්ට එන්න නොහැකි වුණොත් ඇත්තටම ලොකු අඩුපාඩුවක්, ලොකු නොලැබීමක් කියලා කියන්නත් පුළුවන්. ඉතින් මම ආරාධනා කරනවා රේඩියෝ වෝරා වෙනුවෙන් මේ අත්දැකීම ලබන්න අනිවාර්යෙන්ම එන්න, මේ රසය විඳින්න, ජීවිතයේ රසය විඳින්න මෙසීනා නගරයට, සිසිලි දූපතට එන්න කියලා. ඒ වගේම අපි දන්නවා ස්වභාවික පරිසරය, අපේ වෛද්‍යවරු අපිට කියලා තියෙනවා මේ අපේ මානසික ආතතිය එහෙම නැත්නම් ස්ට්‍රෙස් එක නැති කර ගැනීමට හැකියාව තියෙනවා කියලා. මේ ස්වභාවික පරිසරයේ තියෙනා වූ විවිධත්වය තුළ, ඒ විඳීම තුළ අපේ තියෙනා වූ මානසික රෝග සමනය කර ගැනීමට හැකියාවක්, යම් කිසි හැකියාවක් අපිට ලැබෙනවා කියලා. ඉතින් කෙටියෙන් මම මේ ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්න උත්සාහ කරන්නේ රේඩියෝ වෝරා අපි
ඉතාලියේ විඳින්න පුළුවන් දකින්න පුළුවන් ලස්සන වූ සුන්දර වූ පරිසරයන් පිළිබඳව සහ එහි තිබෙන්නා වූ වෙනස්ම අත්දැකීම් පිළිබඳව කෙටියෙන් යම්කිසි සමාලෝචනයක් ඇතුව ඔයගොල්ලන්ට කුඩා වීඩියෝවක් ඉදිරිපත් කරන්න. එමනම් අද දවසේ මේ කතාව මෙතනින් අවසන් කරලා මම ඔයගොල්ලන්ට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් රේඩියෝ වෝරා වෙනුවෙන් නිරාජ් තිසේරා අදට ඔයගොල්ලන්ට සමු දෙනවා මෙසීනා නගරයේ සිට ඉතාලියේ මෙසීනා නගරයේ සිට සුබ දවසක් හැමෝටම